ආක්‍රමණය කියලා ඔබ මේ විස්තර ਵਿਚාරේ නායකත්වය ලබා දුන්නේ කෙසියේ කොටකල ක්‍රිකට් තරග මාලාව වසර 10කට ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන ලද මේදාන්ත තරග මාලාවේ අප අවසාන හෝරාව ගත කරමින් සිටිනේ. තවත් තරග කිහිපයක් ඉදිරියට තිබෙනවා. ආදාබර ක්‍රාලෝණී හිතවතනේ දස්සුදානා මානේ පසුගිය සත්‍යන්තයේ තපතුටු ක්‍රීඩකයා ප්‍රකාරණී හිතවතනේ මේ පන්දු වාරේ ක්‍රියාත්මක කරන්නේ රශ්මි නිලන්ත හාලියල කැරබියස් දීර්ඝ කාලයක් නියෝජනය කරා නාරහෙන් පිට ශක්තිය අතීතේ නියෝජනය කළාද මේ අත්දැකීම් බහුල පන්දු යවන්න තුලාච් දනංජය හාලියල කැරබියස් අද තනේ වමත් පිටිකරුව ආරම්භයේ සිදු කර තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. දක්වන ලක ගාලු දිස්ත්‍රික්කයේ බලපිටිය රේවත විද්‍යාලයේ නකුරු ශාස්ත්‍රය හදහරු මේ වමත් අක්‍රගානේ දක්වනත් පිටිකරුවා සමගයේ වමත් පිටිකරුවා මහේෂ් ගේල්යන නාමය මතකෙර නැකිනවා. මේ තුලාෂ් දකින විට පස්සෙම ලකුණක් කරා ප්‍රතිමාර කරගන්නවා. පස්සෙම ලකුණක් කිම ලකුණක් සමගින් සිය ලකුණ ලබා ගැනීම ආරම්භ කරනවා. ආදාබර ක්‍රාලෝණී හිතවතුනේ ලකුණ 3යි ප්‍රයිම් කැපිටල් මිතුන් ජයසිංහගේ කලමනාකාරීත්වය යටතේ ලකුණු 3යි මුල් ලකුණු සංඛ්‍යාව. නමුත් මේ සතිය බොහොම හුණුසුම් කරා නවත්තන කණ්ඩායමක් ලෙස ශල්‍ය පන්දර සම්බන්ධ වෙන වග. නමුත් බොතන අද දිනේ විශ්වාස කරා ප්‍රභාස්ලාචන මේ තරග මාලාව නියෝජනය කරා විකියා. නමුත් අද දිනේ දක්වලා ලැබුණේ නැහැ. මහමඩ් ආශික් වර්තමානයේ මේ පන්දු යවන ලද ප්‍රයිම් කැපිටල් නියෝජනය කළද කඩකියා අම්පාර එක්ස්ප්‍රස් ප්ලස් බොතන ආමන්ත්‍රණය කළද කඩකියා නිලන්ත ශෝභානාමානේ වරයි තාමත් හොඳ පන්දුවක් සාර්ථකයි. පන්දුව තමා ගසන කඩුල්ලට ලකුණක් ලබා ලකුණකින් සෑහීමකට පත්වන ලකුණ සමගි ලකුණ 4යි දාබර ක්‍රාලෝණී හිතවතුනේ මේ මාසයේ ආරම්භයේ මේ පන්දු යවන රශ්මි ආලියල කැරිබියන් සමගි මට මොන ගැසුනේ මයි මාස දෙවන තහ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ දාබර ක්‍රාලෝණී හිතවතුනේ මොරන්තුඩුවේදී දාබර ක්‍රාලෝණී හිතවතුනේ දැන් ඔහුගේ ස්ථිර නවාතන බවට පත්ව තිබෙන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. දාබර ක්‍රාලෝණී හිතවතුනේ ප්‍රයිම් කැපිටල් කණ්ඩායම තුලාෂ් සුදානාමානේ වරයි තාමත් හොඳ පන්දුවක් ලකුණකින් ප්‍රතිමාන කරගන්නවා. පළමු පන්දු වාරයේ භාරතුර්ය කාර්යභාරය ඉතාමත් හොඳින් සිදු කරන ආකාරයක් දක්වලා වෙනවා. මේ පන්දු යොමු කරන ලද කඩකියා රශ්මි නිලන්ත දාබර ක්‍රාලෝණී හිතවතුනේ ලකුණ 5යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව මේ තරගේ කරන්නේ දාබර ක්‍රාලෝණී හිතවතුනේ සමරගම සව්ව පළාත් අතර මේ පළාත් දෙකක් අතර පිටත් පන්දුවත් අතර දන්ත සටනක් දැන් නිර්මාණය වී තිබෙන්නේ කොටගල මාචන කර අපිට එවරයි තහමත් වද පන්දු අනිලන්ත ඉදිරියේ පස්සෙම ලකුණක් කරා ප්‍රතිමාර කර ගන්නවා. පන්දු වාරය නිමාව දකින විට ලකුණු 6යි පන්දට මොන දෙන හාලියල කැරබියන්ස් කණ්ඩායම දාබර ක්‍රාලෝණී හිතවතුනේ මිතුන් ජයසිංහගේ කලමනාකාරීත්වය යටතේ නැවත ශල්‍ය පන්දු ආගමනය අද දිනේ ආරම්භ කරා කොටගල මාචන කර අපිටියේ ඒ වගේම ආලියල කැරබියන්ස් කණ්ඩායම ප්‍රේම් කුමාර් මාතාගේ කලමනාකාරීත්වය යටතේ දාබර ක්‍රාලෝණී හිතවතුනේ දැන් නව පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ මේ තීරණාත්මක දෙවන පන්දු වාරය. අබ්දුල් රහ්මාන් කැදවනවා දාබර ක්‍රාලෝණී හිතවතුනේ මේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කළ අබ්දුල් රහ්මාන් ඔබට මතක ඇති ඉන්දියාවේ බැංගලෝරු යුනයිටඩ් මල්ටි කණ්ඩායම නියෝජනය කරන ලද කඩකියා දාබර ක්‍රාලෝණී හිතවතුනේ මම ඉන්දියාවේ දිස්ත්‍රික් මට්ටමේ තරග පැවැත්වෙන වගයි නිල වශයෙන් දැනුවත් වුණේ දාබර ක්‍රාලෝණී හිතවතුනේ ඉන්දියාවේ රාජකීය දස්කම් දක්ව කඩකියා මල්ටි කණ්ඩායම වෙනුවෙන් පායින්න හැර යන පන්දු වයිට් පන්දුවක් කඩේට සටන් තබනවා. තවත් අතිරේක ලකුණක් එම ලකුණ සමගින් ලකුණු 7යි මේ පන්දට මොන දෙන ආලියල කැරබියන්ස් කණ්ඩායම නැවත සූදානම් අබ්දුල් රහ්මාන් දාබර ක්‍රාලෝණී හිතවතුනේ මේ මහවනල්ලෙන් බී කරන ලද මේ අක්‍රගණ්‍ය පන්දු යවන්න මේ රාගල සිතන ලෙස බොතන ආමන්ත්‍රණය කරන ලද මේ අක්‍රගණ්‍ය දකුණත් පිටිකරුවා පන්ද නිතල්ලේ යාමට ඉඩ හරිනා වයිට් පන්දුවක් අතේ ඉතාමත් හොඳින් පන්දු අතිරේ කරනවා. මේ පන්දුවට මොන දෙන නිලන්ත දාබර ක්‍රාලෝණී හිතවතුනේ මේ ලකුණ සමග ලකුණු 8යි ආලියල කැරබියන්ස් කණ්ඩායම දාබර ක්‍රාලෝණී හිතවතුනේ දසුරානාමානේ නැවත අබ්දුල් රහ්මාන් මේ දකුණත් පිටිකරුවා නිලන්ත ඉදිරියේ පන්දු යොමු කරාට 5යි නැහැර යන පන්දුව සෑහෙන දුර්වල සහ දීර්ඝ පන්දු වාරයක් අබ්දුල් රහ්මාන්ගේ අපට දක්කට ලැබෙනවා. දාබර ක්‍රාලෝණී හිතවතුනේ අබ්දුල් රහ්මාන්ගේ දීර්ඝම පන්දු වාරයේ තුටුවේ පසුගිය පෙබරවාරි මාස පළමු වෙනිදා මගේ මතකයේ හරියටම නිවැරදි නම් දෙවනුවර මාචන ක්‍රීඩා පිටියේ දිස්ත්‍රික් තරගාවලිය ඔබට මතක ඇති. දෙවනුවර මාචන ක්‍රීඩා පිටියේ ශුරන්ට 25 ලක්ෂ පිරිනම SLPL ක්‍රිකට් තරග මාලාවේ දාබර ක්‍රාලෝණී හිතවතුනේ එවරත් වයිට් පන්දුවක් කඩේට සටහන් තබනවා. ඉත නොදැනුණු දශුණක් දැන් අබ්දුල් රහ්මාන්ගේ කොටකල මාචන ක්‍රීඩා පිටිය තුල දක්වලා ලැබෙනවා. ලකුණු 10යි දැන් මුල ලකුණු සංඛ්‍යාව මේ තීරණාත්මක
දෙවන පන්දු වාරය නොබ වේලාවකදී අපට දක්වලා ලැබුණා. ආලියල කැරබියස් කලමනාකාර අධ්‍යක්ෂකතුමන් දාබර ක්‍රාලලේ හිතවතුනේ පිකම් කුමාර් මාතාගේ පැමිණීමර පහර එල්ලකනා ලකුණු බලමු. ළඟානේ දෙසින් අපේ දෙශානේ නා උඩ පන්දුව සුරකි වරක ගන්නවා සමගින් නිලන්තක ගිනිම අමාර වෙනවා. දීර්ඝ වුවත් පන්දු වාරේ දුර්වලවත් කඩළු බිඳ වැටෙනවා නම් සාර්ථකයි දාබර ක්‍රාලලේ හිතවතුනේ. දැන් නවක ක්‍රීඩකයා රණේ පුරවකේ තනංචය මේ දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ආසනයේ නැකම් කියන ලද ක්‍රීඩකයා කලක් වේරගොඩ ශක්තිනී ආරම්භ කරන ලද මේ අක්‍රගණේ දකුණත් පිටිකරුවන්ගේ ස්වර්ණමය යුගය තාමත් මගේ මතකයේ රැඳී තිබෙනවා. 2017 වේරගොඩ එක්සත් සංචාරක ශාල්‍ය පන්දු ක්‍රීඩාවේ නියැලුණා දාබර ක්‍රාලලේ හිතවතුනේ. මේ මොහොතේ සමාද වී සිටිනවා ආර්ටි මායතනී කරු අධිපතිතුමා රාජේෂ් මාතා දැන් පැමිණ සිටිනවා. ඔබතුමන් බොම ගෞරවණීයව පිළිගන්න ලබනවා කෙසියේ තරග සංවිධායක බවතුන් වෙනුවෙන් මේ සදහභාගය අපි සමගින් ගත කරන්නට පැමිණීම පිළිබඳව අපිට ඉන්න අපිට සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්නට හිඩ කඩන මට ධනංජය සහ දුලාෂ් දකින විට අපිට වේරගොඩ ආරම්භය මතකයට ආවර්ජනය වෙනවා දාබර ක්‍රාලලේ හිතවතුනේ. දැන් සුදානම් දෙවන පන්දු වාරයත් තුරුවල වූ දීර්ඝ වූවත් උදේ ක්‍රාත්මක කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ප්‍රයිම් කැපිටල් කණායම වෙනුවෙන් දිවෙනවා තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන ප්‍රධාන මිනිසුන් පාර්ශ්ව කරමේ බලමු එයිලීමක් කරනවා. වයිට් පන්දුවක් කියන නමුත් මිනිස්සු ක්‍රාරත්වමන් නියඳයි කඩුල්ලල තරමා කියලා ගමන් කරන පන්දුවක් කියා ප්‍රශ්නාර්ථයක් නගනවා. විනිශ්චයකාරතුමන් නියඳයි දාබර ක්‍රාලලේ හිතවතුනේ. මුලක්කුණු සංඛ්‍යාව ලකුණු මේ වන විට ලකුණු 10යි දාබර ක්‍රාලලේ හිතවතුනේ. ආලියල කැරබියස් කණ්ඩායම තරග කරන්නේ මේ වන විට විනාඩි 5කට අධික කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ නිමාමාර කරන්න නිසා කාලය පිළිබඳව අවධානය යොමු කරන්න නැවත සුදානම් අබ්දුල් රහමාන් ඊට බවෙනස් බලඥාකට කැමර පහරක් එල්ල කරන නිලන්ත පස්සෙම ලකුණක් කරා ප්‍රතිමාර කර ගන්නවා. අසමාන ලකුණු කිසයි වගර වත්නවා. එම ලකුණ අසවගේ ලකුණ 11යි තනංජයගේ පිටේ එම ලකුණ අසවගේ ලකුණ 11යි දාබර ක්‍රාලලේ හිතවතුනේ. ඒ ලකුණ රැස් කරන්නේ තනංජය ලකුණ 11යි නෙමේ දෙවන පන්දු වාරය එලෙස නිමහව දුටුවේ දාබර ක්‍රාලලේ හිතවතුනේ. පන්දු වාර දෙකක් තුළ යම් තාක් දුරට පාලනය සිදු කර තිබෙන ආකාරයක් දක්වා ලැබෙනවා. මේ කැගල්ල සහ බදුල්ල අතර සටනක් දාබර ක්‍රාලලේ හිතවතුනේ. ඌව පළාත් සමරගම අතර සටනක් අපට දැන් දිස්වන්නේ මේ මධ්‍යම පළාතේ සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වර පාරක් එල්ල කරන පන්දු වැටියානේ මේ දෙක දෙසින් පස්සෙම ලකුණක් එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා දැන් නියලනක් වෙනවා. ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට ක්‍රියාත්මක වන්නේ. ඉනි මේ තුන්වන පන්දු වාරය අප රැඳී සිටින්නේ අතිශයින්ම තීරණාත්මක තරගයක් තුළ අප රැඳී සිටින්නේ දාබර ක්‍රාලලේ හිතවතුනේ. මේ තරගයේ ජය ගන්නා කණ්ඩායමට වීනස් බොලක්ජා මුණ ගැසෙන්නේ වර පාරල කළා දුලාෂ් ටීප්ස්කාලේ කියලා ලකුණු 6ක් බවට පරිවර්තනය වෙන ආකාරයක් දක්වා ලැබෙනවා. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළට වෙනවා. ලකුණු 18යි දාබර ක්‍රාලලේ හිතවතුනේ ක්‍රියාත්මක වන්නේ. ඉනි මේ තුන්වන පන්දු වාරයේ අප මේ රැඳී සිටින්නේ. දැන් නැවත සුදානම් අස්සාබිත් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන ඉවර පහරක් එල්ල කරන උඩුගුවනේ ලකුණු 6යි දාබර ක්‍රාලලේ හිතවතුනේ. තුලාෂ් ලකුණු අතරට දැන් ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පෙනෙන්නට තිබෙනවා දාබර ක්‍රාලලේ හිතවතුනේ. එම ලකුණු 6 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු නැහැ දාබර ක්‍රාලලේ හිතවතුනේ. ඔහුගේ පියමාර්ව පිළිබඳ ප්‍රශ්නාර්ථය තවත් තරග මාලාවක් මම ඔබට දැනුවත් කරන්නට කැමතියි. රටවිරු චැලන්ජ් ට්‍රොෆි ක්‍රිකට් තරග මාලාව පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. එළඹෙන අගෝස්තු මාසයේදී දාබර ක්‍රාලලේ හිතවතුනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අට සමාජික තරග මාලාව සූර්යන්ට ලක්ෂ 3ක් අනුසූර්යන්ට 1,50,000 දෙවන ස්ථානයේද 75,000 පිරිනමන අති දැවන්ත වූ ක්‍රිකට් තරග මාලාවක් පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. වීරසිංහ ක්‍රීඩා පිටිය අම්පාරයේදී
ඔක්තෝබර් මාස සමාන ඔක්තෝබර් මාස 10 සහ 11 යන තෙදින පුරාවටම සූර්යන්ට ලක්ෂ 3ක් නැගෙනහිර පළාත උණුසුම් කරන දාන්ත තරගමාලාව පිටෝසම පද නිදල්ලේ යාමට ඉඩ හරිනවා. වයිට් පන්දුවක් කඩේට සටහන් තබනවා. එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 25 දක්වා ඉහළ නගනවා. නැවත සූදානම්. තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නට. එවර පාර කෙල්ල කරන ආදර්ශනීය ආශේ පාර මේ ධන නව එල්ල කළ 10 පාර තාක්ෂණය ගැබ්බතිබ පාරක් අපට දක්ව ලැබුණේ දාබර කඩාලෝනි හිතවතුනේ. තවත් විනාඩි දෙකකටත් අඩු කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. නිසා කාලය කළමනාකරණය කරන ලෙස අප නැවත දැනුවත් කරනවා. මේ වන විට ලකුණු 31ක් ලබාගෙන සිටිනවා දාබර කඩාලෝනි හිතවතුනේ. ලකුණු 31යි මුළු ලකුණු සංඛ්‍යාව මේ වන විට ලකුණු 31ක් ලබාගෙන එවාගේ මේ තරග මාලාව සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙනවා. ටටා CCTV ආයතනය මේ තරග මාලාව සඳහා අනුග්‍රාහක දායකත්වය එකතු කර තිබෙනවා දාබර කඩාලෝනි හිතවතුනේ. PMT වැල්ඩි ෂොප් ආයතනය ඔබට අවශ්‍ය සියලුම යක්කඩ වැඩ නිමා කර ගන්නට යා යුතු තැන එවර පාරෙල්ල කළ තරංජය ලකුණු 6යි දාබර කඩාලෝනි හිතවතුනේ. මුළු ලකුණු සංඛ්‍යාව එම ලකුණු 6 සමග ලකුණු 37යි. මන්ද පන්දු වාර දෙකක් තුල පාලනය කළද ආලියල කැරිබියන්ස් ලකුණු පූර්ව දැන් වෙනතකට යොමු කරනවා 12 තරංජය සාද මේ සිටින තරංජය දාබර කඩාලෝනි හිතවතුනේ. ද අවසන් තප්පර 24 ගත කරමින් සිටිනේ මේ පන්දු යවන ප්‍රයිම් කැපිටල් කණ්ඩායම නැවත සුදානා චමාසේ පාරෙල්ල කරනවා පළමු උඩුගුවනේ උඩ පන්දුවක් දබාලමු විශ්වානේ නෑ උදවිගේ කඩකේ කඩේට සටහන් තබනවා. ධනංජය ක්‍රීඩා පිටේ නිවත් වෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 37යි. දැන් කාලය නිමාවට පත්ව තිබෙනවා. විනිශ්චයකාරතුමනි යාර පාලමේ සීමාව තුළට ප්‍රයිම් කැපිටල් පන්දු රකින්න 3 දෙනෙක් දැන් රැඳවිය යුතු වග දැනුවත් කරනවා. මන්ද කාලය ඉවර වී තිබෙනවා. ඒ නිසාම තමයි අප පුලා අතිරේක ක්‍රීඩකයෙකුට සම්බන්ධ වන්නට කියන්නේ මේ කාලය පිළිබඳව අවධානය යොමු කරන ලෙස. ගිය කාලය ආයේ ගන්න බෑ ජීවිතේට වයස ආපස්සට ගන්න බැරි කාරණයක් තාබර කඩාලෝනි හිතවතුනේ. මේ කාරණා සියල්ල අවබෝධ කර ගැනීම වැදගත් කාරණයක් සහ සාධකයක්. ලකුණු 37යි මුළු ලකුණු සංඛ්‍යාව. චමාශ්‍රී රත්නායක මොහොත අවසන් වතාවට විටින් විට ආලියල කැරිබියන්ස් නියෝජනය කරන ලද ක්‍රීඩකයා දාබර කඩාලෝනි හිතවතුනේ. විතක දීර්ඝ කාලයක් නියෝජනය කර අපරාධ YCC අමිත් කුමාර මාතාගේ කළමනාකාරීත්වය යටතේ දාබර කඩාලෝනි හිතවතුනේ. දැන් ලකුණු 37යි තවත් පන්දු ඉතිරිව තිබෙනවා. පන්දු යාරපාලයේ සීමාවේ පන්දු රකින්න 3 දෙනෙක් රඳවා කටයුතුයි. දැන් සූදානම් කණ්ඩායම් නායක ඉසංක මදශංක තත් ක්‍රීඩා අපිට සම්බන්ධ වුණා දාබර කඩාලෝනි හිතවතුනේ. මම පසුගිය සතියන්තය දිවා රාත්‍රී තරඟ දෙකක් දිවා තරඟ බොහොමයක් පැවතුණු සතියන්තයක්. නමුත් ඒ සතියන්තය අමතක නොවන සිදුවීම් බොහොමයක් මගේ මතකයට ආවර්ජනය වෙනවා. ඒවර පාරෙල්ල කරනවා ඉසංක මදශංක පැමිණිසනි කිසිදු අධීක්ෂණයකින් තොරව ඒ පාරෙල්ල කරනවා ටී මිඩන් සමිතිකට අතරින් එම ලකුණු 6 සමග ලකුණු 40 තුනක් මේ වන විට ලබාගෙන තිබෙන ආකාරය අතක් ලැබෙනවා. ලකුණු 43යි. මේ අවසාන පන්දු වාරය අප රැඳී සිටින්නේ ප්‍රයිම් කැපිටල් වෙනුවෙන් චමාශ්‍රී රත්නායක පන්දු වාරය ක්‍රියාත්මක කරන්නේ අසමවන අතරවන පන්දු වාරය අප රැඳී සිටින්නේ. තව පන්දු වාරයක් තිබෙනවා. අවිස්තර ਵਿਚාරය කරනකොට වරදින්නට පුළුවන්. මිනිසුන් අතරින් තමයි වැරදීම් සිදුවන්නේ. ඒවර පාරක් කෙල්ල කරනවා. පාසුම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණත් සමග මුළු ලකුණු සංඛ්‍යාවම ලකුණු දෙකක් සමග ලකුණු 45යි පන්දු වාර 4ක් නිමහව දකින්න හිතවතුනි මේ කැගලු දිස්ත්‍රික්කයේ සහ බදලු දිස්ත්‍රික්කයේ අතර තරගයක් ඔබ මෙලෙස නරඹන්නේ ශ්‍රවණය කරමින් සිටින්නේ කොටගල මාචන ක්‍රීඩා පිටියේ මධ්‍යම පළාතේ සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල මාචන ක්‍රීඩා පිටියේ පිට පාරයේ පන්දු ඕවර යොමු කරන කඩලමික දිවා රාත්‍රී තරග මාලාවක් නොවන වගත් හොඳින් මතක තබා ගත යුතු කාරණයක්. මේ තනි දිනේ අද දිනේට නියමිත තරග නිමා වෙනවා. තරග කීපයක් ඉතිරි වෙනවා. එට දිනේ නිමහවට පත් කරන්නට එට අනිද්දා අප මේ සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත කරන්නේ දාබර කඩාලෝනි හිතවතුනේ. දා සුදානම්බානේ නවත රාජපක්ෂ චමාශ්‍රී රත්නායක දැන් සුදානම්බානේ ඉවර සාර්ථක පන්දුවක් මත චමාශ්‍රී රත්නායක දකින්න විට මත්තකේට නැගින්නේ දාබර කඩාලෝනි හිතවතුනේ. 2025 ජනවාරි මාස
දෙවන 10 දාබර ක්‍රාලොනි හිතවතුනි තික්වැල්ල මාචන ක්‍රීඩා පිටියේ දාබර ක්‍රාලොනි හිතවතුනි රාජකීය දස්කම් දක්ව ක්‍රඩකියා යටවත්ත DCC ඔව් 2025 වසරේ පළමු ප්‍රසාද ලකුණු ලබා ගත්තා. ඉන් අනතුරු මට නැවත තුන්වන 10 මුණ ගැසුණා. අවුල්ල රාජපක්ෂ ක්‍රීඩා පිටේ නැවත උන් අනුශීලන බවට පත් වෙනවා. පානදර සුපර් පැෂන් ඉදිරියේ තාබර ක්‍රාලොනි හිතමුතුනි එතරම් රාජකීය හිණි දියත් කරන ලද අක්‍රගණයේ තුන්වෙනි ක්‍රඩකියා දැන් සෝදානමානේ පළමු පන්දු වාරය සමරගම ඕපන් හයිකේ දෙවන පන්දු වාරය දැන් රැගෙන යනවා දාබර ක්‍රාලොනි හිතමුතුනි අම්පාර දිස්ත්‍රික්කයේ දාබර ක්‍රාලොනි හිතමුතුනි යම් මේකේ මේ තරගය අද නිමාවුවොත් නැවත මේ ඉතිරි තරග සියල්ලට කණ්ඩායමවලට පැමිණෙන්නට සිදුවන්නේ සඳුදා දිනයේ වගත් මතක තබා ගන්නේ කියන කාරුණික මතක් කිරීම කරනවා තරග සංවිධායක බවතුන් ඉවර වයිට් පන්දු අක්කඩට සටහන් තබනවා අතිරේක ලකුණක් එම ලකුණ සමග මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි ඉනි මේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු වාරය දැන් දීර්ඝ කාලයක් පරහන් නියෝජනය කරන්නේ හාලියල කැරබියන්ස් කලක්කෝමාගම වැලිගම රොයල් උන්ගේ ප්‍රථම ආගමනය අම්පාර හැරදා පිටපලාත් ආගමනය ආමතක කළ නායකී මොහමඩ් අෆ්කර් අජ්මාල් නිෂෝ කිං දාබර ක්‍රාලොනි හිතවතුනි පාසෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එක් ලකුණකින් සයිමකට පත්වනයිම ලකුණ සමග මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි අප දුටු ආලියල කැරබියන්ස් කණ්ඩායම පළමු පන්දු වාර දෙක තුල මම ආශීර්වාදයේ කෙටි ලකුණු ලබා ගනිමින් පැමිණියේ නමුත් තුන්වන සහ හතරවන පන්දු වාර තුල ඔවුන්ගේ පිබිදීම අපට දක්ක ලැබුණා බලමයට නොදවුණු සිදුවීමක් දෝ අපට දක්කට ලැබෙන්නේ මේ වන විට කොටගල මහජන ක්‍රීඩා පිටියේ දාබර ක්‍රාලොනි හිතවතුනි ලකුණු 9යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව නැවත සුදානම් පරාන් සුබයිර් පන්දියම කරන්නට අති විශාල පිරිසක් කොටගල මහජන ක්‍රීඩා පිටියේ තරඟ නරඹන ආකාරයක් දක්වලා ලැබෙනවා. පන්දු රැකගෙන පරාන් බාර කරන කඩොළු රකින්න සංක මදුසංක 8ට මේ තරඟ මාලාව මේ වන විට අපට දක්වලා ලැබෙනවා පයින් සිස්ටම් ලයිව් ඔස්සේ 4200කට ආසන්න පිරිසක් තරඟ නරඹනවා සජීවීව. නමුත් ක්‍රීඩා පිටියේ තරඟ නරඹන ප්‍රේක්ෂකයන් අතරේ සීමාවෙන් ඇතුළේ තින්න වගේ පෙනෙන්නට තිබෙනවා මදක්. මේ තරගයේ තියෙන උණුසුම නිසා මතකයන් අමතක වෙලාද දන්නේ නැහැ. මේ මතකයන් ආවර්ජනය කිරීම විචාරකයන් ලෙස අප සතු වගකීම. ඔබ ඉන්නේ කොතනද කියලා තරම ඔබගේ හෘද සාක්ෂි දෙකව විමසා බලන්න. මන්ද තරගයේ උණුසුම ජයග්‍රහණය වැදගත්. ඔබ අපේ සම්පතයි ඔබ අපේ වත්කමයි පිළිපාර කර පාදයේ ඔස්සවා නමුත් පස්සෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් ලකුණු 11යි මුළු ලකුණු සංඛ්‍යාව බලමු. මේ අතිශයින්ම තීරණාත්මක තරගයක්. මේ තරගයේ ජය ගන්න කණ්ඩායම බලමු. එළඹෙන සතියේ සඳුදා දිනේ නැවත කොටගලට එන්නේ කවුද යන්න ප්‍රශ්නාර්ථය निराකරණය කරන තරගයක් තුලයි අප මෙලෙස රැඳී සිටින්නේ. අද ප්‍රථම දිනේ මේ උතුම් වෙසක් මාසය බෞද්ධයන්ට බොහොම අතිඋතු මාසයක් දාබර ක්‍රාලොනි හිතවතුනි වර පහර එල්ල කළා ලාංගාන්සා ලාංග පිටසි ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. පන්දු වාර දෙකක් නිමාව දකින විට ලකුණු 15යි දාබර ක්‍රාලොනි හිතවතුනි මා එළඹෙන සඳුදා දිනේ අප හැරී බැලුවොත් මැයි මාස 18 වනදා කිසිදාක කිසි දිනක අමතක කළ නොහැකි දිනයක් දාබර ක්‍රාලොනි හිතවතුනි අප යුද්ධමය තවත් ජයග්‍රහණයක් ලැබූ සුවිශේෂී දිනයක් ශ්‍රී ලාංකිකයන් ලෙස දාබර ක්‍රාලොනි හිතවතුනි මැයි මාස 18 වනදා අප නැවත මැයි මාස 28 වනදාට ගියොත් එම මුස්ලිම් මැතිමතුන්ගේ අච්චවුරුදු දහම එවැගේම වෙසක් සතිය මන්ද මා බොහොම සුන්දර සතියක් මේ සතිය දාබර ක්‍රාලොනි හිතවතුනි සියලු ජාතීන්ට රටක් ලෙස අප ලැබූ අද්විතීය චාටාන සමරන අතිඋතු මාසයක් මේ වෙසක් මාසයේ දාබර ක්‍රාලොනි හිතවතුනි දැන් නැවත සූදානම් වන්නේ තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සෙනාල් කැඳවා තිබෙන්නේ පන්දු යමු කරන්නට ඉවර පහරක් එල්ල කරන පන්දු ලාංගානියලි ලකුණු 6යි දාබර ක්‍රාලොනි හිතවතුනි
ඉනිමේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරයේ සෙනල් ආස්නිම්න මේ ශ්‍රී ලංකාවේ ආතබන විට අංකීය ආධිපත්‍ය තමන් රඳවාගෙන මේ පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ ලකුණු 21යි දාබර කලාලෝනි හිතවතුනි වගේ මාලියල කැරිබියන්ස් ප්‍රබල ආධාර කරුවා ප්‍රමීත් දාබර කලාලෝනි හිතවතුනි ප්‍රමීත් මේ අතට ඇවිදමින් මේ තරගයේ සෑහෙන හුණුසුම ආලියල කැරිබියන්ස් ආධාර කරුවෙක් දාබර කලාලෝනි හිතවතුනි අප වටායන අනුවර්ත නාමයේ නාමන්ත්‍රණය කළද කඩකේ ආයවර අපලික් වාරා කෙලකනවා පන්දු වාති යනවා ස්ක්‍රාලික් දෙසට වන්න පාසියම ලකුණකින් ප්‍රතිමාන කර ගන්නවා එම ලකුණ සමගින් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඊළ ලක්කිනවා ලකුණු 23යි දාබර කලාලෝනි හිතවතුනි දශුදාන නැවතත් පන්දු යමු කරන්නට උන්ගේ තවත් ප්‍රබල පන්දු වාරයක් සහ පාටයිම තුන්ිරියව පන්දු වාරයක් උන්ට ඉතිරිව තිබෙනවා දාබර කලාලෝනි හිතවතුනි නැවත දශුදාන තමන්ගේ සීමාවේ සිට සනාලාස් නිම්න දීර්ඝ දුරක් දිවගොස් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන ඒවර අසාර්ථක පන්දුව පිත්ත පරෙමින් පන්දුව බලමු පිටේ යාන්තමඩ මේ දවටුණු පන්ද කඩලු රකින්න රැක ගන්නවා මන්ද මේ සිටින කෝටාංකුට එර්ත සාක්ෂියට එකඟව ක්‍රීඩා කළාද කඩකියා වඩ මතකයි මේ ක්‍රීඩා පිටේදීම මිට වසර දෙකකට යෙත්තේ විනිශ්චයකාර්තුමන් වයිට් පන්දුවක් ලෙස නම් කරන විට උගේ එර්ත සාක්ෂියට එකඟව පිටේ දවටුණු වගේ දඩුවත් කරා උට කොටගල කෙසිය කඩකියන් පවා ඒ උගේ මාත්මා ක්‍රිකට් ක්‍රීඩාවේ මාත්මා ගති ලක්ෂණ විද්‍යාමාන කරන නිසා උට සමෘද්ධ පිළිණයක් පවා පිරිනමවා ඒ මතකයා නාවර්ජනය වෙනවා එතරම්ම නියතමානී කරකේ මේ තැවිග කඩකියා නුවන් ක්‍රෝතාංකුට දැන් නවක ක්‍රීඩකයා දැන් ක්‍රීඩා අපිට දැන් සමාදෝනේ එරන්ද ශාෂි ප්‍රිය නවක ක්‍රීඩකයා ලෙසින් සමාදෝනේ ශාලිය පුරේක්ෂාත් උතුරු මැද පළාත් නියෝජනය කරන ලද ක්‍රීඩකයා දාබර කලාලෝනි හිතවතුනි වන පහරෙන් ලකනවා උගේ පැමිණීම සර්ව සාධාරණ වන්නේ නැහැ අවසන් මොහොතේ තුලාෂ් නතර කරනවා මතබා වීට ඊට දුටුවා මේ තරගයට පෙර ආතුව උන්ගේ තරුව උන්ගේ කලමනාකාරතම ප්‍රකාශ කර පිටින්නිට කරට අත දාලා ඔයා තමයි තරුව වගේ ඒ කී වචනේ කීතේ ක්‍රියාවෙන් දැන් තාවුරු කරනවා කෙනෙකුගේ ආශිර්වාදය කියන්නේ වැදගත් කාරණයක් මම අවස්ථා කීපයකදීම ප්‍රේම් කුමාර මාතාවගේ කරට අත දාලා උන්ට දැඩි සුභාශිංසන එකතු කරා උන් පිටින්ද සාර්ථක දස්කම් දක්වනවා දැන් පන්ද රැකීමෙන්ද සාර්ථක දස්කම් දක්වන ආකාරයක් දක්වන ලැබෙනවා දාබර කලාලෝනි හිතවතුනි ලකුණු 25යි තවත් හරියටම විනාඩි 3යි තප්පර 40ක් පමණ කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ ඉනිමේ ක්‍රියාත්මක වන්නේ සිව්වන පන්දු වාරයේ දාබර කලාලෝනි හිතවතුනි පසිදු චන්දි මහල් දැන් කැඳවන ආකාරයක් දක්වන ලැබෙනවා ඉනිමේ සිව්වන පන්දු වාරයේ දාබර කලාලෝනි එවර පාරෙල්ල කරනවා චමාශ්‍රී රත්නායක දන්දන් පිට ශබ්දනක ආකාරයක් දක්වට ලැබෙනවා ආරම්භක පිටිකරුවා ලෙස කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 31යි තම හරියටම ලකුණු 20ක් අවශ්‍යයි දාබර කලාලෝනි හිතවතුනි පළමු පන්දු වාරයේ සමරගමුවේ ක්‍රියාත්මක කරේ දෙවන පන්දු වාරයේ නැගෙනහිර පළාතේ තුන්වන පන්දු වාරයේ සමරගමුවේ හතරවන පන්දු වාරයේ නැගෙනහිරින් දාබර කලාලෝනි හිතවතුනි දසුදාන පිට ඉන්නද පිටතින් මේ පන්දු වාර හතර පළාත් හතරකින් ක්‍රියාත්මක වීම විශේෂත්වය ඒ තුළින් කියාර පානේ ශ්‍රී ලංකාවේ සෑල්ලු පන්දු කොතරම් ප්‍රචලිතද යන්න ඔබට සාක්ෂියක් කියහර පානවා ඇතේ ඉන් අනතුර පස්සන පන්දු වාරය මධ්‍යම පළාතේ නුවරඑළියෙන් ආරම්භ වන්නේ දාබර කලාලෝනි හිතවතුනි දසුදානම් පන්දු යමු කරන්නද ප්‍රධාන විනිශ්චයකාර්තවන් පාශිකරමේ පිට ඉන්නට අපේ රටේ බලමෝන් විමසනවා වයිට් පන්දුවක් දෙකියා විනිශ්චයකාර්තමාන් නියඳයි චමෝශ්‍රී රත්නායක උන්ගේ ආරම්භක පිටිකරුවා ප්‍රවේගකාරීව වමත් පිටිකරුවා දාබර කලාලෝනි හිතවතුනි ලකුණු 31යි මුල ලකුණු සංඛ්‍යාව තව හරියටම මේ තරගයේ දැන් අද දිනේ නරඹන වැඩිම ප්‍රේක්ෂක වාර්තාව ද 5000කට වැඩි දාබර කලාලෝනි හිතවතුනි චමෝශ්‍රී රත්නායක චන්දිමාල් තෙරේව ක්‍රියාත්මක වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා එම ලකුණු 6ත් සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා ඉහළ ලංකිනවා තවත් ලකුණු 14ක් දැන් අවශ්‍යයි පළමු පන්දු වාරයේ සමරගම පළාත තවත් විනාඩියයි තප්පර 30යි ඉදිරිව තිබෙන්නේ මේ අවසන් පන්දු අතර ක්‍රියාත්මක කරන්නද සමරගමෙන් ගියා දාබර කලාලෝනි හිතවතුනි අම්පාරට අම්පාරේ නැවත අපි ආවා
කුරුණෑගලෙන් කළුතරට දැන් කළුතරෙන් එන්නේ නැවත මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පන්දු වාර 5යි පළාත් පාකින් වීම දිස්ත්‍රික් පාකින් වීම විශේෂත්වයක්. ඊතරම් ක්‍රිකට් වාණිජීකරණයට ලක්ව තිබෙනවා දාබර ක්‍රාලොනි හිතවතුනි. දැන් සූදානම් ඉවර පහරක් එල්ල කරනවා පන්දුව ඩීප් මිඩි කැටියලු ලකුණු 6යි එරන්ද ශශිප්‍රිය දැන් ක්‍රියාත්මක වෙන ආකාරයක් දක්ව ලැබෙනවා. ලකුණු 43යි මත පළමු පන්දු වාර දෙකේ අපතුටුව හාලියලා කැරබියන්ස් බොම මන්දගාමීව ලකුණු රැස් කරේ. ඊට නොදවුණු ලෙස මන්දගාමීව ලකුණු රැස් කරේ ප්‍රයිම් කැපිටල්. මේ අවසාන පන්දු වාර තුන තමයි මේ තරගයේ වෙනතකට යොමු කළේ දාඹර ක්‍රාලොනි හිතවතුනි. දැන් නැවත අශ්වදානම් එරන්ද ශශිප්‍රිය මේ උතුරුමැද පළාතේ අනුරාධපුරයට නැකම් කියන කඩකිය. අපර පාර්ශ්වෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. බලමු දෙවන ලකුණ ලබා ගැනීමද. නැවත බාර කරනවා පන්ද ලකුණු දෙක සම්පූර්ණ කරනවා. අතිශයින්ම සාර්ථක කඩළු අතර දිව්‍යාමක් දාබර ක්‍රාලොනි හිතවතුනි. ලකුණු 45යි. පන්දු දෙකක් තුල දැන් බලමු මේ පන්දේ යොමු කළොත් කාලය ඉතිරි වෙනවා. දැන් කාලය නිමාවට පත් වෙනවා විනිශ්චයකාරතුමනි. විනාඩි ලබා දුන් විනාඩි ගාන නිමාවට පත් වෙනවා. ආයකිතා කික්ම යාර 15 සීමාවට පන්දු රකින්නන් තිදෙනෙක් ඇඳවන්න. දැන් අතිශයින්ම තීරණාත්මක පන්දු දෙකක් ඉතිරිව තිබෙන්නේ. පන්දු දෙකක් තුල ලකුණු 6යි දාබර ක්‍රාලොනි හිතවතුනි. இரண்டு பந்துகளுக்கு போகிறது மாத்திரமே. 6 ஓட்டங்களை பெற வேண்டும் இந்த போட்டியில் வெற்றி பெற வேண்டாம். பாதலுக்கு தொடர்படுத்தும் ஆடு மாணியாக பிரைம் கேபிட்டல் அணி பொறுத்திருந்து பார்ப்போம். பிரைம் கேபிட்டல் அணி வெற்றி பெறுமா ஆலியல கேரபியன்ஸ் அணி வெற்றி பெறுமா? இரண்டு அணிகளுக்கும் மிக 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 முக்கியமான ஒரு போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன கொட்டகலை நகரசபை மைதானத்தில். பொறுத்திருந்து பார்ப்போம். கேரபியன்ஸ் அணியா பிரைம் கேபிட்டல் අනි වෙටි පෙරමා පොරතුරුද පාපම්. දැන් තීරණාත්මක අවසාන පන්දු වාරයේ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබෙනවා. පන්දු දෙකයි ලකුණු 6ක් අවශ්‍යව තිබෙනවා. නිරන්ත විටින් විට පන්දුව වෙනස් කරන්නට හැකියාව තිබෙන පන්දු යවන්න. මේ පිටිකරුවත් එක්ක බෞල ලකුණත් පිටිකරුවා. එවර පිටින්නට පිටතේ පන්දු යමු කරනවා. කඩළු රකින්න ඉෂාංක මදුෂාංක අතර මේ තරග මාලාවේ අතිශයින්ම තීරණාත්මක තරගයක් බවට පත් තිබෙනවා. දාබර ක්‍රාලොනි හිතවතුනි සබරගමු අසා ඌව පළාත් දාබර ක්‍රාලොනි හිතවතුනි කැගලෝ දිස්ත්‍රික්කා බදුල්ල දිස්ත්‍රික්කයේ දාබර ක්‍රාලොනි හිතවතුනි මේ අංක 2 ස්ථානයේ වැජෙන කණ්ඩායම මිතුන් ජයසිංහගේ කලබනාකාරීත්වයේ කලකට පසු නැවත පැමිණි කණ්ඩායම එක් පන්දුවයි ලකුණු 6යි. බලමු කුමක් සිදු වේවිද පසුගිය සතියන්තයේ එක් පන්දුවක් තුළ ලකුණු 6ක් ලා තරග 3ක් ජයගත්තා. මේ කඩළු රකින්න ඉෂාංක මදුෂාංක එක් පන්දුවක් තුළ ලකුණු 6කින් තරගයේ ජයගත්තා. මේ පන්දුව යවන නිලන්ත එක් පන්දුවක ලකුණු 6. විටක තරංජය පසුගිය සතියේ වාර්තා ලැබූ තරගාවලි බොහෝමයක් දක්ව ලැබුණා. නමුත් උන්ට තරගමාලා ජය ගන්න ඉඩ කඩ ලැබුණේ නැහැ. දැන් සූදානම් වන්නේ එක් පන්දුවයි ලකුණු 6යි. සඳුදා නවාතන් ගන්නා කණ්ඩායම කවුරුත් එවන පාරෙල්ල කරනවා. ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහර දාබර ක්‍රාලොනි හිතවතුනි. ප්‍රයිම් කැපිටල් ක්‍රීඩකයන් තීරණාත්මක තරගයක් මෙයින් ජයගත්තා දාබර ක්‍රාලොනි හිතවතුනි. ආලියල කැරබියන්ස් පරාජයට පත් කර දමමින් තීරණාත්මක තරගයක් මේ අවසන් පන්දුවේදී තරගයේ පෙරලියක් ඇති කරා දාබර ක්‍රාලොනි හිතවතුනි. ඉතින් ඒ පරාජයට පත් වුණු ප්‍රේම් කුමාර් මහතා ඇතුළු ආලියල කැරබියන්ස් කණ්ඩායමට විශේෂම